මේ ඉන්නේ මම මේ කාමරේ පැත්තේ ඔයා සාලේ හිටපු නැති හින්දා මොකද රස්සාවකේම කරනවද තාම රස්සා කරන්න ගියේ නෑ මාමේ. එහෙම බෑ ඉතින් ඈ ඩිග්‍රී ඉවර කරපුවම රස්සාව වලට යන්න ඕනේ. අපි නම් අවුරුදු 20න් තමයි රස්සාවකට ගියේ. දැන් මේ තත්ත්වයේ ඉන්නේ අද 20න් නම් සල්ලි හම්බ කරපු හින්දා. කසාද එක්ක එහෙම දින කල්පනාවක් නැහැ. ඕ තාම එහෙම නැහැ. එහෙමනම් බෑ ඉතින් ඈ අන්තිමට ඉතින් බොන්න වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ ඒ ගෑණි තමයි. කොහොමනම් බෑ ඉතින් ඈ අඩුබඩු ගොඩක් තියෙනවා හදාගන්න. හොඳයි මං ගිහින් එන්නම් ඈ අපි යන්න හදන්නේ. මෙන්න මුනිදි යකෝ වෙලාව 10යි. කොහොම නිදාගෙන ඉතින් මේ ජීවිතේ සාර්ථක කරගන්න හම්බ වෙන්නේ. දැන් රස්සාවකේම කරනවද? ඔව් මං ජොබ් එකකට ගියා මේ ප්‍රයිවට් කම්පැනි එකක. පෝ හරියන්නේ නැහැ. මොකක් හරි මේ අපි වගේ පෙන්ෂන් තියෙන රස්සාවක් කරන දැන් බලන්නකො මේ ෆුල් ආදල්ලේ ඉන්නවනේ 60 පැනලත්. ඕම හරියන්නේ නැහැ. අනිත් මං අහන්න හිටියේ තාම මේ කසාදයක් බඳින්න ගෑනුලා මේකේ හම්බුන්නේ නැහැ. ඒක කොහෙද හම්බෙන්නේ? උඹ ඉතින් හොඳ රස්සාවක් කරන්නේ නැත්නම් ඉතින් කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ. මම යකෝ කසාද බඳ අවුරුදු 22කින් අවුරුදු 20න් අපි රස්සාවල් වලට ගියේ. එහෙනම් අපි යන හොඳේ සුබලුත්තක් ඒවා. මාමේ එන්න මං ඒත් බැලුවා මේ පරක්කු මොකද කියලා. මම මේ මෙතන ඔයාට තේ මේසයක් ලෑස්ති කරා එන්න කැවුමක් කන්න. තේ මේස මොකටද පුතා කාමරවල? අවුරුදු මේසයක් අර ලස්සනට තියෙන කැවුම් කොකිස්පුර වල සාලේ නැද්ද? ඒක උඹට තේරෙනවද? එහෙනම් මොන ලබ්බ කරද ඔය සාලේ තේ මේස තියන්න උඹේ කාමරස්තරින් ගන්න එන්නේ? පුතා පාඩුවේ කැවුමක් කන්න හිටපන් ඔය සාලේට වෙලා. උඹට තේරෙන්නේ නැද්ද මම උඹ හම්බ වෙන්න කැමති නෑ කියලා. මම උඹ හම්බ වෙන්න කැමති නම් මම සාලේ ඉන්න උඹත් එක්ක වාඩි වෙලා. මම කාමරේ ඉන්න මිනිස්සු අඩුපාඩු හොයන ඉඳා. ඔයාලා මට මේකේ පාඩු වෙන්නත් දෙන්නේ. එහෙන් කවුරු කරලා මෙහෙන් කියලා මාත් කියව කියන්න. බලයන් බය යන්න කාමරේ එළියට. හැමදාම මේක සෝරි. ආත්මක ජාපච්චා. අයියා මාව ගන්නේ. Acabou.